समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खधं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ ඕගා කාමෝගෝ භවෝගෝ දිට්ඨෝගෝ අවිජ්ජෝගෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී සද්ධා බුද්ධි සම්පන්න ගුණබර වාසනාවන්ත පින්වත්නි, මේ පින්වතුන් හැම දෙනෙක්ම අද දවසේත් මේ සම්මුති වර්ෂයක පළවෙනි පොහොය දවසේ සූදානම් වෙන්නේ ලෞතුරු ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් එලිපෙහෙලි කොට දුන්නා වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කාල වේලාවට අනුරූපීව ශ්‍රවණය කරලා Tamanගේ මෙලොව ජීවිතයත් පරලොව සුගතියත් ඒ වගේම කෙටිම ආයති භවයකින් නිර්වාණ ශාන්තියෙන් නිවී සැනසීමට මේ ධර්ම දේශනාවෙන් ලබන්නා වූ ප්‍රඥාව ඒකාන්තයෙන් හේතුවක් පාරමිතාවක් වේවා. ඒ සඳහා Tamanගේ අභ්‍යන්තරයේ පවතින සද්ධා සීල සති සමාධි ප්‍රඥාවන් වර්ධනය වේවා කියන අභිප්‍රායත් හිතේ තියාගෙන පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ මේ ලෝක සත්‍යය මේ දුකින් එතර කරවීමටමයි. මේ ලෝක සත්‍යයට නිර්වාණ ශාන්තිය අවබෝධ කර දීමටමයි. ඒකයි පින්වත්නි, බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ නියත විවරණ ගනිද්දී අවශ්‍ය නම් උන්වහන්සේට සතර පද ගාථාවක් අහලා රහතන් වහන්සේ නමක් විදිහට දීපංකර බුද්ධ ශාසනයේදී නිවී සැනසෙන්න අවස්ථාව තිබියදීත් මමත් එතර වෙලා තවත් අසංකේය ගණන් සත්වයින් මේ සංසාරයෙන් එතර කරවමි කියන අදිෂ්ඨාණයෙන් තමයි උන්වහන්සේ සංසාරයට බැසගන්නේ. කින් මේ ඒකේන තින්නේන පුරිසේන තාම දස්සිනා. මම වගේ වීරයවන්ත පුරුෂයෙක්ට තනිව එතර වීම සුදුසු නෑ. තවත් මම වගේ මේ ලෝකේ අසරණ වෙලා ඉන්න අසංකේය ගණන් සත්වයිනුත් මේ දුකින් මුදවනවා කියන අභිප්‍රායෙන් අදිෂ්ඨාණයෙන් ඒ වීරයෙන් යුක්තව තමයි උන්වහන්සේ එදා සසරට බැසගත්තේ. බුද්ධෝහම් බෝධ ඉස්සාමි මුත්තෝහම් මෝචයේ පරේ. ඒ කියන්නේ මමත් මේ බුද්ධත්වය අවබෝධ කරගෙන ඒ බෝධිය තවත් බොහෝ සත්වයා උදෙසා දේශනා කරමි. මමත් මේ සසර සාගරයෙන් මිදී තවත් බොහෝ දෙනා මේ සංසාර සාගරයෙන් මුදවෙමි කියන ඒ වීරයෙන් ඒ දැඩි අදිෂ්ඨානයෙන් තමයි උන්වහන්සේ මේ දුක්ඛිතයි කියන දැනගෙනත් දුකයි කියලා දැනගෙනත් කටුකයි කියලා දැනගෙනත් මේ ඝෝරතර සංසාරයට බැසගත්තේ පින්වත්නි. පින්වත්නි, උදාහරණයක් විදිහට මුලින්ම ඔබට මතක් කරනවා නම් අපි හැමෝම අහලා තියෙන කතාවක් තමයි සංසාර සාගරය කියන වචනය, ඒ උපමාව. ඇත්තටම පින්වත්නි, මේ සංසාරය සාගරයක් වගේ තමයි. සංසාරයට බැසගත්ත, සංසාරයට වැටුණු, සංසාරයේ අතරමං වෙච්ච, මේ සංසාර සාගරයේ අතරමං වෙච්ච මේ සත්වයින්ට
සැනසීමට ස්ථානයක් තියෙනවා නම් මගක් තියෙනවා නම් ඒ නිර්වාණය කියන ෂේම භූමියමයි. නිර්වාණය කියන දූපතමයි. නමුත් පින්වත්නි මේ නිර්වාණය කියන දූපතට මහා සයුර මැද අතරමං වෙලා ඉන්න පුද්ගලයෙක්ට ගොඩවීම පිහිනීම ළඟාවීම ලෙහෙසි පාසු කාරණාවක් නෙවෙයි. හේතුව තමයි පින්වත්නි මේ සාගරයේ තියෙන ජල රළවල තියෙන ගිල්වන ස්වභාවය මුහුදු පතුලටම ඇදගන්නා ස්වභාවය අන්න ඒකට කියනවා ඕග කියලා. අන්න ඒ වගේම තමයි සංසාරයේ සැරිසරන සත්වයින්ට නිර්වාණයට ලංවීමට නොදී කෙලෙස් බැමි වලින් බැඳලා සත්වයා අපාය කරාම ඇද දමන ඒ ඕගයන්ටත් කියනවා කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජා ඕග වශයෙන් ඕග කියන වචනයම පැහැදිලිද පින්වත්නි? එතකොට අපි මේ සංසාර සාගරේ ඉන්න අතරතුරේ කෙසේ හෝ සැනසීමක් ලබන්න නම් ඒ කාන්තයෙන්ම බුදු කෙනෙක් දේශනා කරන්නට යෙදුන මේ ශ්‍රී සද්ධර්මය, මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගෙන ඉගෙනගෙන භාවනාමය ඥානයකින් අවබෝධ කරගෙනමයි මේ සසරෙන් එතර විය හැක්කේ. ඒ සඳහා ඕගයන් හඳුනා ගත යුතුයි. මොනවද අපිට මේ සසරෙන් එතර වෙන්න තියෙන බාධකයන්? ඒ දේවල් අවබෝධ කරගත යුතුයි, දැනගත යුතුයි පින්වත්නි. ඕග විදිහට අපි සතරක් විදිහට කිව්වට කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිද්‍යා ඕග වශයෙන් පරමාර්ථ වශයෙන් ගත්තහම මෙතන චෛතසික 3යි තියෙන්නේ පින්වත්නි. අකුසල චෛතසික. කාමෝග භවෝග කියන්නේ ලෝභයට. දිට්ඨියෝග කියලා කියනවා දිට්ඨියට. අවිජ්ජාෝග කියලා කියන්නේ මෝහ චෛතසිකයට. නේද පින්වත්නි? එතකොට මේ දේවල් දැන හඳුනා ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි, ප්‍රහාණය කර යුතුයි. පින්වත්නි අපි ඕගය කියන එක සැඩපහරටත් පාවිච්චි කරන වචනයක්. ඒ වගේම මේ සඳහන් කළ සතර ඕගයටත් ඕග කියන වචනය පාවිච්චි කරනවා. අපි මුලින් සඳහන් කරානේ මේ සංසාරය කියන සැඩපහරක් වගේ කියලා. සංසාරය කියන මහා සාගරයක් වගේ කියලා. සැඩපහරක ලක්ෂණය තමයි සැඩපහරට හසු වෙන පුද්ගලයාව ගිල්වලා දාන එක. ඒ වගේම තමයි පින්වත්නි ඔය පින්වතුන්ට මතක නම් පහුගිය අයහපත් කාලගුණ අවස්ථාවේ පිහිනණ්ඩ දක්ෂ වෙච්ච නාවික රණවිරුවන් 5 දෙනෙක් චලේ කලපුව මෝයකට විශාල කරන්න ගිහිල්ලා ජීවිතක්ෂයට පත් වුණානේ. පිහිනීමට දක්ෂ වෙලත් මේ ජල පහර සැඩ වුණාට පස්සේ ඒකෙන් බේරෙන්න ලේසි නෑ. ඒක ගිල්වලා දානවා පතුල දක්වාම. ඒ වගේම තමයි පින්වත්නි මේ සංසාරේ යන සත්වයිනුත් සතර අපායේ ගිල්වලා දානවා මේ ඕගයන් විසින්. මේ සිහිපත් කළා වූ සතර ඕගයන් විසින්. පින්වත්නි ධානයක් උපදවාගෙන පංචාභිඥා අෂ්ට සමාපatti ලබලා සිටියා වේවා. එක කාම අරමුණකට පුළුවන් ආපහු ඔබව ඒ ධානයෙන් පිරිහෙවලා ආපහු පුරුදු සංකර ලෝකයට ඇදලා දාන්න, ආපහු සතර අපායට ඇදලා දාන්න. උපමාවක් මතක් කරනවා නම් ඔය හැමෝම අහලා ඇති හරිච්චත තාපසතුමාගේ කතාව. අපේ බෝසතාණන් වහන්සේගේම එක් භවයක අෂ්ට සමාපatti උපදවලා පංචාභිඥා සහිතව හිමාලයේ වැඩ ඉඳලා ලුණු ඇඹුල් හොයාගෙන ගමට ආපු වෙලාවක එක ස්ත්‍රියකගේ දර්ශන මාත්‍රයෙන් උන්වහන්සේ අහසින් ගමන් කරලා නමුත් ඒ නිමිත්තට මුලාවීම කොපමණද කියනවනම් ආපහු දෙපයින් එන්න සිද්ධ වුණා හරිච්චත තාපසතුමාට. ඒ තමයි අභිඥා උපදවලා සිටියා වේවා එක කාම අරමුණක් ඇති ඒ අභිඥාවෙන් පිරිහෙන්න, ධානයෙන් පිරිහෙන්න. ඒ තරමටම මේ ඕගයන් සත්වය ඇදලා බැඳලා තියා ගන්නවා පින්වත්නි. එතකොට අපි දන්නවා තවත් මේ සැඩපහරක තියෙන ලක්ෂණයක් තමයි ගසාගෙන යන එක. නේ අර සුනාමි රළ ඇවිල්ලා
බොහෝ මිනිස් ජීවිත 40000කට ආසන්න ප්‍රමාණයක් කියලා කියනවා ගණන් හදුවට පස්සේ. බොහෝ ප්‍රමාණයක් විශාල මිනිස්සුන්ගේ වටිනා කියන දේපල ගසාගෙන ගියානේ. ඒ සැඩපහර. අන්න ඒ වගේ තමයි මේ චතුර් ඕගයන් විසිනුත් සත්වයාව ගසාගෙන යනවා. සත්වයාව සංසාරයේ පුරාවටම ඇදලා දානවා, ගසාගෙන යනවා. ඒ වගේම තමයි සත්වයා ප්‍රතිපදාවෙන් එළියට විසි කරලා දානවා පින්වත්නි. භික්ෂුවක් නම් මේ ඕගයන්ට නතු වුණාට පස්සේ Tamanගේ ප්‍රතිපත්තිය ලිහිල් කරගන්නවා. ඇතැම් වෙලාවට පරාජිකාපත්තියට පවා පත් වෙනවා. Tamanගේ උපසම්පදාව සදාකාලිකවම නැති කරගන්නවා. කියන්නේ කරටිය සිඳිච්ච තල් ගහක් වගේ වෙනවා කියලා. මොකද තල් ගහක කරටියක් සිඳුනට පස්සේ නැවත ආයේ කවදාවත් දළු දාන්නේ නැහැ වගේ තමයි පරාජිකාපත්තියකට පත් වුණොත් උපසම්පදා භික්ෂුවක් ඒ භික්ෂුවට නැවස උපසම්පදා වීමේ හැකියාවක් නැහැ ඒ භවයේ තුල. මේ කාමයන්ගේ තියෙන ඕග ලක්ෂණය නිසා ඇතැම් අවස්ථාවල භික්ෂූන්ටත් ඒ භික්ෂූත්වය නැති වෙනවා. පැවිද්දෙන් ඇතහැරලා යනවා. සිල්වත් මිනිස්සු Tamanගේ සීලය කඩා ගන්නවා. Tamanගේ தত্ত্বය අමතක වෙනවා මිනිස්සුන්ට. Tamanගේ රැකියාව අමතක වෙනවා. නේ? Taman මොන තරාතිරමේ කෙනෙක්ද කියලා අමතක වෙනවා. මේ ඕගයන්ගේ ස්වභාවය නිසා, ඕගයන්ට යටපත් වීම නිසා. සමහරු හොරකම් කරනවා, මිනී මරනවා. නේ? නොයෙකුත් අකුසලයන්ගේ යෙදෙනවා මේ ඕගයන්ගේ බලවත් භාවය නිසා පින්වත්නි. එකින් එක විස්තර කරගන්නව නම් පින්වත්නි කාම ඕගය, කාම ඡන්දය, කාම රාගය ආදි වශයෙන් කියන මේ කාමය, මේ පින්වතුන්ට කාමය කියන වචනය ඇහෙනකොට ගොඩාක් වෙලාවට ගොඩාක් දෙනෙක්ට මේ කාම රාග කියන වචන ඇහෙනකොට මතක් වෙන්නේ මෛතුන්‍ය ධර්මය. ස්ත්‍රී පුරුෂ සංවාසය තමයි කාමයේ රාගය ආදී වචන ඇහෙනකොට හිතෙන්නේ. පින්වත්නි, නමුත් කාමය කියන්නේ පංචකාමයන්ට ඇස, කන, නාසය, දිව, ශරීරය තුලින් සැප විඳින්න තියෙන කැමැත්ත, අරමුණු ගන්න තියෙන කැමැත්ත, ඒ අරමුණු වල තියෙන සුඛ ස්වභාවය විඳින්න තියෙන කැමැත්තට තමයි පින්වත්නි මේ පංචකාම ගුණයට තමයි කාම ඕග කියලා කියන්නේ. මේ ඇදබැඳ තබා ගන්නා, සසරට ඇදබැඳ තබා ගන්නා ස්වභාවයට තමයි කාම ඕග කියලා කියන්නේ පින්වත්නි. සාමාන්‍යයෙන් මිනිස්සු ඇහෙන් රූපයක් දකින්න කොච්චර ප්‍රිය කරනවද කියනවා නම්, උදාහරණයක් ගන්නවා නම් අම්මා කෙනෙක් තමන්ගේ පුතා කොහේ හරි දුර බැහැරක ඉන්නවා නම් පින්තූරයක් හරි ළඟ තියාගෙන ඒ දිහා බලනවා. නේ? තමන්ට ඒ රූපය දකින්න ඕනේ. එහෙමත් නැත්තම් අද කාලේ වගේ නම් වීඩියෝ කෝල් එකක් හරි ගන්නවා. මේ දරුවා කියන රූපය අම්මලාට බලන්න ඕනේ. දරුවන්ටත් එහෙම තමයි. ඒක තමයි මේ දර්ශනයට තියෙන කැමැත්ත, මේ රූප බැලීමට සත්‍යය තුල තියෙන කැමැත්ත. තමන්ගේ సంతානෙන් පීඩා කරනවා මේ දේවල් පෙන්නන්න කියලා. පැහැදිලිද? ඒ වගේම තමයි පින්වත්නි මිනිස්සු කෑම එකක් කන්න ගියත් බොහෝ වෙලාවට රස බලන්න කලින් ඒකේ බාහිර ස්වરૂපය, ඒක සකස් කරලා තියෙන ආකාරය රස විඳිනවා මිනිස්සු. ඒ බව දන්න නිසා තමයි ආපන ශාලාවකට ගියාට පස්සේ කෑම එකක් ලස්සනට සරසලා තියෙන්නේ. සලාද කොළ දාලා නේ, එක එක කැරට් ලීක්ස් අනම්මනම් දාලා ඒක සරසලා තියෙන්නේ. මිනිස්සුන්ට රසය විතරක් නෙවෙයි, මිනිස්සු ඒ දර්ශන මාත්‍රයටත් කැමති. ඒකෙනුත් ඇද බැඳ තියාගන්න පුළුවන් කියලා දන්න නිසා. විශේෂයෙන්ම පින්වත්නි, ඔය පින්වතුන් දැකලා ඇති වෙළඳ දැන්වීම් පුවරු වලට ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ කාන්තාවන්. හේතුව තමයි ගොඩක් වෙලාවට මුදල් සැරිසරන්නේ පිරිමින්ගේ අතේ නිසා කාන්තාවන් තමයි මේ වෙළඳ දැන්වීම් වලට දාලා තියෙන්නේ. මොකද ඒ දර්ශන මාත්‍රයෙන් පුරුෂයාව ඇද බැඳ තබා ගැනීමේ හැකියාව කාන්තාව සතු නිසා ඒ දේවල් හදන, ව්‍යාපාර කරන ඒ ආර්ථික සම්බන්ධ විශේෂඥයින් ඒ දේවල් වලට කාන්තාව යොදාගෙන තියෙනවා. මේ තමයි පින්වත්නි මිනිස්සු කාමයන්ට ලොන්නෙල ස්වභාවය, රූප දැකීමට මිනිස්සු තුල තියෙන, සත්වයා තුල තියෙන කැමැත්ත. ඒ වගේම තමයි කණෙන් සින්දු අහන්න. නේ? මිනිස්සු සින්දු අහන්න කැමති. එකම සින්දුව කීප වතාවක් අහද්දි සමහර විට එපා වෙනවා ඇති. නමුත් ඒක බාගත කරලා තියාගන්නව නේද? සේව් කරලා තියාගන්නව නේද? පස්සේ හරි අහන්නම් කියලා.
එක දිගට අහද්දී එපා වුණාට ඔබට සින්දු අහනවා කියන එක එපා වෙන්නේ නෑ නේද? එකම සින්දුවක් එපා වෙන්න පුළුවන්. හැබැයි සින්දු අහනවා කියන දේ එපා වෙන්නේ නෑනේ. ඒ වගේම තමයි මිනිස්සු බොහෝ වෙලාවට ධර්මදේශනා වචන ස්වරූපයෙන් කියනකොට අහන්න කැමති නෑ. හැබැයි කාව්‍යම ධර්මදේශනාවක් කරනවා නම් මිනිස්සු අන්න ඒකට කැමති. මිනිස්සුන්ට ඕනේ මේ ධර්මදේශනාව අහන්න නෙවෙයි. ඒ කාව්‍යම ස්වභාවය, ඒ ගීතත් සරය තමයි මිනිස්සු කැමති කරලා තියෙන්නේ. කැමති වෙන්නේ ඒකට තමයි. මිනිස්සු හිතනවා තමන්ගේ సంతානේ වංචක ධර්මයක් විදියට මම අහන්නේ බණ කියලා හිතනවා. හැබැයි ඔබ දන්නේවත් නැහැ. ඔබ තුල ඒ ශ්‍රවණයට තියෙන ලෝභය, ඒ අහන්න තියෙන කැමැත්ත තමයි ඒ තුලින් ප්‍රකට වෙන්නේ. නේ සුවඳ වර්ග වලට මිනිස්සු කැමති. ඒකයි ගොඩක් වෙලාවට සුවඳ විලවුන් වර්ග ආදී පාවිච්චි කරන්නේ. නේ පැයක් දෙකක් ගියාම ආපහු පාවිච්චි කරන්න වෙනවා. ආපහු ඒවා යොදා ගන්න වෙනවා. ඇයි? මේ නාසයට සුවඳ දැනෙන එකට මිනිස්සු කැමති. ඒ දේවල් වලට මිනිස්සු ඇලිලා තියෙන්නේ. ඒ වගේම තමයි රස. බත් එකක් කන වෙලාවට ලුණු රස දැනුන් නැත්තම්, බත් එකේ කෑම එකේ ලුණු නැත්තම් දරුවෝ අම්මා දිහා රවලා බලන්නේ නැද්ද? සාමියා සමහර වෙලාවලට බත් එක පොළවේ ගහන්නේ නැද්ද? නේ පුංචි දෙයක් ලුණු මදිකම. හැබැයි රසට තියෙන තණ්හාව කොයිතරම්ද? gedara ඉස්සරහට වෙන අඬ දබර ගැනවත් හිතන්නේ නැතුව තමන්ගේ ශනික කෝපය බත්මි ගන්න පිට කරගන්න දෙපාරක් හිතන්නේ නැහැ මිනිස්සු. ඒක තමයි පින්වත්නි මේ කාම ඕගේ තියෙන ඇද බැඳ තබා ගන්නා සත්‍යත් හතරට ගිල්ලලා තබා ගන්නා ස්වභාවය. ඕග ලක්ෂණය. නේ මිනිස්සු ගොඩක් වෙලාවට ශරීරයට සැප පහසු දෙන්න කැමති. ඒ දේවල් තමයි මිනිස්සු හොයන්නේ. ඒකයි ගමනක් බිමනක් යන්න කලින් නවාතැනක් බලනවා නම් අන්තර්ජාලය හරහා හරි ඒ තැන තියෙන සැප ස්වභාවය, ඒ කම්ෆර්ටබල් ගතිය හොයලා බලන්නේ කලින්. නේ ඒක තමයි මිනිස්සු මේ පංචකාමයන්ට නතු වෙලා තියෙන, මේ පංචකාමයන්ගේ ඇලිලා ගැලිලා තියෙන ස්වභාවය පින්වත්නි. අන්න ඒ ඇද බැඳ තබා ගන්නා ගතිය නිසා, ගිල්වලා තියා ගන්නා ගතිය නිසා තමයි පංචකාමයන්ට ඕග කියලා කියන්නේ. කාම ඕග කියලා කියන්නේ පින්වත්නි. ඇතැම් වෙලාවල් වලට සමාජ අපවාද ලැබුණා වේවා. තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්න, තමන්ගේ කියලා තියෙන දේවල්, වස්තුන් වේවා, සම්පත් වේවා, ඥාති හිත මිත්‍රාදීන් දරුවන් වේවා ආරක්ෂා කරගන්න නොඑක් පව්කම් වලේ දෙන්නේ මිනිස්සු. සමාජයේ ලැජ්ජ සහගත දේවල් කරන්නේ මේ කාම ඕගේ බලවත්කම නිසා පින්වත්නි. අර කතාවක් තියෙනවනේ, විලිලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා. නේද? මිනිස්සු තමන්ගේ දේවල් රැකගන්න ලැජ්ජාවක් වුණත් කමක් නැහැ, මම මගේ දේවල් රැකගන්නවා කියන තැනටපත් වෙනවා පින්වත්නි. නේද? ඒ වගේ තමයි සමාජයේ මොනතරම් අපවාදාවත් දන්නවා ස්ත්‍රීන් පුරුෂයන් කරා යනකොට ඔවුන්ට සමාජයෙන් අපවාදයක් එනවා. තමන්ගේ ස්වාමියාගෙන් ගැරහුම් වෙනවා. තමන්ගේ දරුවන්ටත් මේක නිසා, මේ කාරණාව නිසා දුක් විඳින්න වෙනවා, සමාජයේ අපවාදයට ලක් වෙන්න වෙනවා කියලා. පුරුෂයනුත් පර ස්ත්‍රීන් කරා යද්දී තමන් හොඳටම දන්නවා මට මේකෙන් අනාගතේ ප්‍රශ්න තමයි ඇති වෙන්නේ කියලා. සමාජයේ මට පිළිකුලක් තමයි හැදෙන්නේ කියලා. නොපිළිගැනීමක් තමයි හැදෙන්නේ කියලා. හැබැයි ඒ සුළු මොහොතක තියෙන කාම ආස්වාදයට මිනිස්සු සමාජයෙන් එන අපවාදයේ හම්වේ වුණත් ගැලවෙන්න බැරුව බැඳිලා ඉන්නවා පින්වත්නි. මේ ගැලවෙන්න බැරි ස්වභාවය තමයි හඳුනාගත යුත්තේ. මට අවශ්‍ය වුණේ පින්වත්නි මේ කාමයේ තියෙන ඕග ස්වභාවය ඔබට මතක් කරලා දෙන්න, ඔබට පෙන්වලා දෙන්න. එතකොට අපිට යදමින් බැඳලා විලංගු දාලා එක්ටැම්ගේකවත් හිර කරලා පින්වත්නි මේ කාමයන්ගෙන් ගැලවෙන්න බෑ. ඒකයි එක්ටැම්ගේක හිටපු චිත්‍රා කුමාරිත් අම්මා කෙනෙක් උනේ. පැහැදිලිද? කරන්න පුළුවන් එකම දේ තමයි හිත හදාගන්න එක. සමත භාවනාවක් පුරුදු කරලා කුසල අරමුණක් අරගෙන සිත ඒකාග්‍ර කරගෙන, එහෙමත් නැත්නම් විදර්ශනා භාවනාවක් සමතය හරහා හෝ වේවා සුස්කව වේවා තමන්ගේ මේ නාම රූප දෙක දැනගෙන හඳුනගෙන මේ නාම රූප සම්මර්ෂණය කරලා එතනින් පස්සේ කාංකා විතරණය ආදී කොට ඇති
විදර්ශනා ඥාන ස්පර්ශ කිරීම තුලින් තමයි පින්වත්නි මේ ඕගයන් යටපත් කරන්න පුළුවන්. මේ ඕගයන්ගේ ඈත් වෙන්න පුළුවන්. පින්වත්නි මේ කාම ඕගය විශේෂයෙන්ම කාම ඕගය තමයි ඊටා බලවත්ම ඕගය. කුල පුත්‍රයෙක්ට පැවිදි වෙන්න හිතෙන්නේ නැති වෙන්නේ මේ කාමයන්ගේ තියෙන ඕග ස්වභාවය නිසා. පැවිද්දන්ට පැවිද්ද අතහැරෙන්නේ මේ කාමයන්ගේ තියෙන කාම ස්වභාවය නිසා, මේ ඕග ලක්ෂණය නිසා. කාලයක් පුරාවට මිනිස්සු රැකගෙන ආපු සීලය Tamanගෙන් ඈත් වෙන්නේ, දුරස් වෙන්නේ මේ කාම ඕගය නිසා පින්වත්නි. එහෙම කියන්නේ මේ කාම ඕගය කොච්චර බලවත්ද කියනවනම්, දිට්ඨිය නම් සක්කාය දිට්ඨිය සෝවාන් මාර්ග ඥානයේදී ප්‍රහාණ වෙනවා. හැබැයි කාමච්ඡන්දය ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ගයේදී අපායගාමී කාමච්ඡන්දය ප්‍රහාණය වුණාට සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්න පින්වත්නි සකදාගාමී මාර්ගයේදී තුනී කරලා අනාගාමී මාර්ග ඥානයේදී තමයි ප්‍රහාණය වෙන්නේ. මාර්ග ඥාන දෙකක් වැය වෙනවා කාම ඕගයට, කාමච්ඡන්දය ප්‍රහාණය කරන්න. නේ ඒක තමයි මේ කාමච්ඡන්දේ තියෙන ස්වභාවය. ඊළඟට පින්වත්නි භව ඕග. භව ඕග කියලා කියන්නේ යම්කිසි යෝගියෙක් තමන්ට ලැබෙන, තමන් ස්පර්ශ කරලා තියෙන ධානයට, ඒ ධානයෙන් ලැබෙන ඒකාග්‍රතාවයට, කායික මානසික පස්සද්ධියට, ඒ වගේම ඒ දැනෙන සුඛයට තියෙන කැමැත්තට, ඒ වගේම ඒ ධානය තුලින් අනාගතයේ ලැබෙන බ්‍රහ්ම උප්පත්තියට තියෙන කැමැත්තට, ඒ ලෝභයට තමයි, ඒ ඇලීමට තමයි භව ඕග කියලා කියන්නේ පින්වත්නි. සාමාන්‍යයෙන් කාමයන්ගේ ආදීනව දැකපු පුද්ගලයෙක් තමයි ධානයක් ස්පර්ශ කරන්නේ, කුසල නිමිත්තක් අරගෙන ඒ කුසල නිමිත්ත දියුණු කරන්නේ, ඒ කුසල අරමුණක සිත දීර්ඝ කාලයක් පුහුණු පුරුදු කරන්නේ. ඒ තුල කාම ඕගය යටපත් වෙනවා. හැබැයි පින්වත්නි ඊට පස්සේ භවයට තියෙන කැමැත්ත ඇති වෙනවා. විශේෂයෙන්ම ධාන සැපයට ආදියට. මේ තණ්හාව, මේ ලෝභය පින්වත්නි කූඩැල්ලෙක් වගේ තමයි. එක පැත්තකින් ඇතෑරියට තවත් පැත්තක් අල්ල ගන්නවා. කාමයන් පැත්ත ඇතෑරියට ඊළඟට භවයේ පැත්තට ඇලෙනවා. ඒක තමයි මේ ලෝභයේ ස්වභාවය. මේ දේ හඳුනා නොගන්න තාක්කල් ධාන ස්පර්ශ කරා වේවා සංසාරෙන් මිදීමක් නෑ පින්වත්නි. ධානයක් ස්පර්ශ කරලා වේවා බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලැබුවට සසර කෙලවර වෙන්නේ නෑ. ආපහු එතනින් පහළට ඇදලා වැටෙන්න පුළුවන්. පහළට ඇවිල්ලා ආපහු අවීචි මහා නරකයටම වැටෙන්න පුළුවන්. ඔබත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබත් ධර්ම දේශනාව දේශනා කරන මමත් නේව සංඥා නාසඤ්ඤායතන ආදී ධාන ස්පර්ශ කරලා කල්ප 84000 ගණන් ආයුෂයේ ස්ථානවල ඉඳලා ඇති. හැබැයි පින්වත්නි අපි ආපහු පහළට ඇවිල්ලා මනුස්ස ලෝකෙට වැටිලා තියෙනවා. මෙතනුත් පහළට වැටෙන්න බැරි කමක් නැද්ද? ඒකාන්තයෙන්ම වැටෙන්න තමයි බොහෝ සෙයින් ඉඩ කඩ තියෙන්නේ. නේද? එතකොට ওই පින්වතුන් අහලා තියෙනවා, විශේෂයෙන්ම කියනවා නම් බෝසතාණන් වහන්සේ සත්‍ය හොයාගෙන යන ගමනේදී උන්වහන්සේට මුණ ගැහෙනවා ආලාර කාලාම උද්දකාරාම පුත්ත යෝගීන් දෙන්නෙක්. ඔවුන්ගෙන් මේ අරූපී ධාන උපදවන හැටි දැනගන්නවා බෝසතාණන් වහන්සේ. එතනින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පින්වත්නි, උද්දකරාම පුත්ත ඒ ඍෂිතුමා, ඒ තාපසතුමා ආකින්චඤ්ඤායතන කියන ධානය දක්වා හිත දියුණු කරපු ඍෂිවරයෙක්. ඒ වගේම ආරාම පුත්ත උද්දක කියලා කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වා සිත දියුණු කරපු ඒ ධානය ස්පර්ශ කරපු ඍෂිවරයෙක්. එතකොට ඔවුන් වේදය පරප්‍රාප්ත වෙලා ඉන්න පුද්ගලයින්. ඔවුන් දන්නව අනාගතයේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියලා. හැබැයි ඔවුන් රූපතලයක, රූපී බ්‍රහ්ම ලෝකයක නවතින්නේ නැතුව අරූපී බ්‍රහ්ම තලයටම හිත පිහිටවලා එහෙම උප්පත්තිය ලබනවා. ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන ආදී. ඔය පින්වතුන් දන්නවනේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරත් අරූප බ්‍රහ්ම තලයක උප්පත්තිය ලබන බ්‍රහ්මයෙක්ට රූපය නැති නිසා, සෝත ප්‍රසාදේ නැති නිසා
පරතග්ගෝසේ ප්‍රත්‍ය නැති නිසා ධර්මය ඇහෙන්නේ නැහැ. ඒක නිසා අරූපී බ්‍රහ්මතලවල අවුරුදු කල්ප මහා කල්ප 84000ක් ආයුෂ තිබුණත් ඔවුන්ට මාර්ගඵලයක් අවබෝධ කර ගැනීම හැකියාව නැහැ පින්වත්නි. අනාගතයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා දැනගෙනත් ආලාර කාලාමටයි උද්දකරාම පුත්තටයි නිර්වාණය අවබෝධ කරගන්න බැරි වුණා. මොකද උප්පත්තිය අරූපී බ්‍රහ්මතලයක නිසා. හැබැයි ඔවුන්ට ඕනෑකමක් තිබුණා නම් රූපී බ්‍රහ්මතලයක තමන්ගේ හිත පිහිටවලා රූපී බ්‍රහ්මතලයක නතර වෙන්න තිබුණා. එහෙම වුණා නම් ඔවුන්ටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාවක් තිබුණා පින්වත්නි. මොකද රූපාවචර බ්‍රහ්මයින්ට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා, මාර්ගඵල ලැබීමේ හැකියාව තියෙනවා. මෙතනදී මට ඔබට මතක් කරන්න ඕනේ උනේ ඒ තමන්ට මේ ඍෂිවරුන්ට තමන්ගේ තිබුණු ධානයට, ඒ ධානයෙන් පස්සේ මරණයෙන් පස්සේ තමන්ට ලැබෙන ඒ බ්‍රහ්ම ආත්ම භාවයට තියෙන කැමැත්ත නිසා ඔවුන් පල්ලෙහා බ්‍රහ්මතලයක හිත පිහිටවන්න නැතුව ඒ ඉහළ මාකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන ආදී ඉහළ බ්‍රහ්මතලයක් දක්වාම තමන්ගේ උප්පත්තිය සකස් වෙන එකට ඉඩ දුන්නා පින්වත්නි. ඔබ අහලා තියෙන තවත් පුද්ගලයෙක් තමයි, ඍෂිවරයෙක් තමයි අසිත කාලදේවල නේ. අසිත කාලදේවල තාපස්තුමා දෙවිවරුන්ගෙන් දැනගෙන ඇවිල්ලා වන්දනා කරනවානේ මේ අනාගතයේ ඒකාන්තයෙන්ම බුදු බව ලබන උතුමන් වහන්සේ නමක් කියලා වන්දනා කරනවානේ. ඒ වෙලාවේ සිනහ පහල කරා කියනවනේ. ඊටත් පස්සේ මේ උතුමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ මම මේ මනුස්ස ලෝකේ නෑ, මට මේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ලබා ගන්න වෙන්නේ නෑ කියලා දැකලා කඳුළු සැලුවයි කියලා නේ. එහෙනම් අසිත කාලදේවල තවුස දන්නවා මේ බෝසතාණන් වහන්සේ, මේ සිද්ධාර්ථ කුමාරයා ඒකාන්තයෙන්ම අනාගතයේදී බුදු වෙනවා කියලා. ඔහුත් නේව සංඥා, නා සංඥායතන දක්වා ධාන වඩලා හිටපු පුද්ගලයෙක්, ඍෂිවරයෙක් නේ. දිවා විවරණයට දිව්‍ය ලෝකවලට වැඩම කරනවා කියලා කියන්නේ නේ. එහෙම දිව්‍ය ලෝකවලට ගියපු අවස්ථාවක දෙවිවරුන්ගේ මංගල්‍යයක් දැකලානේ බෝසතාණන් වහන්සේ උප්පත්ති ලැබුවා කියලා දැනගන්න. එතකොට පින්වත්නි බලන්න මේ භව ඕගේ තියෙන ඕග ලක්ෂණය මොන තරම්ද කියනවනම් අනාගතයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා දැනත් තමන්ට තියෙන මරණින් පස්සේ ලැබෙන බ්‍රහ්මතලයේ උප්පත්තිය ලබන්න ඔහු කැමති වෙනවා නේ. ඍෂිවරයෙක් විදිහට කාමයන්ට කැමැත්ත නැහැ කියලා කියමුකෝ. හැබැයි ඔහුට රූපී බ්‍රහ්මතලයක හිත පිහිටුවනම් නැත්තම් අරූප ධානවලට සමවදින් නැතුව හිටියානම් ගරුක කර්මයක් විදිහට මරණාසන්න වෙලාවේ ඇවිල්ලා විපාක දෙන්නේ පින්වත්නි රූපාවචර කුසලයක්, රූපාවචර ධාන කුසලයක්. එහෙම වුණොත් එහෙම උප්පත්තිය ලබන්නේ රූපාවචර බ්‍රහ්මතලයක. හැබැයි මේ කියපු තුන් දෙනාටම ඉහළ බ්‍රහ්මතලවල තමයි උප්පත්තිය සකස් වුනේ. පැහැදිලි නේද පින්වත්නි? එතකොට භවරාගයේ ඍෂිවරුන්ට විතරද තියෙන්නේ, ධානලාභීන්ට විතරද තියෙන්නේ? නෑ පින්වත්නි. ඔබ තුලත් මේ භවරාගය හැංගිලා තියෙන අවස්ථාව ආවට පස්සේ තමයි මේ භවරාගයේ පැන නගින්නේ. පැහැදිලි නේද පින්වත්නි? ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා දිට්ඨි යෝග. විශේෂයෙන්ම මේ දිට්ඨි යෝග කියන තැන සඳහන් කරන්නේ සක්කාය දිට්ඨිය. මගේ අම්මා තාත්තා, මගේ ආන වාහන, මගේ ගෙවල් දොරවල්, මමත් මේ ලෝකයක සත්වයක් විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒකටම හේතු වෙනවා මානය නේ. අකුසල චෛතසිකයක් වෙන මානය මේ දිට්ඨියට. එතකොට පින්වත්නි මේ මගේ කියලා ගන්න තැනදී තමයි මේ සක්කාය දිට්ඨිය වර්ධනය වෙන්නේ. මේක ඕගයක් විදිහට වැඩ කරන්නේ. මොකද ලේසි නෑ පින්වත්නි මේ මම කියන අදහස සත්වයාගේ තුලින් ඉවත් කරලා දාන එක නේ. ඒක තමයි අපහසුම කාර්යය. ඒක තමයි මාර්ගඵලවල ලබන්න පුළුවන් අමාරුම දේ, සෝවාන් වෙනවා කියන එක. මේ සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එක පින්වත්නි. දිට්ඨි ගත්තට පස්සේ අපි අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් මිත්‍යා දෘෂ්ටි 62ක් තිබ්බා කියලා නේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රීය දෘෂ්ටිය වගේ ප්‍රබල මිත්‍යා දෘෂ්ටීන් තියෙනවා. යම් කෙනෙක් ඇලුනොත් ගලවන්න ලෙහෙසි වෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස තියෙනවා. සමහරව ඉන්නවා ඇඳුම් අඳින්නේ නැති නේ.
ඒ වගේම ජීවිත කාලයම ගවයෙක් වගේ, ජීවිත කාලයම එළුවෙක් වගේ, ජීවිත කාලයම බල්ලෙක් වගේ ජීවත් වෙන්නේ. ඇඳුමක් අඳින්නේ නැහැ, නාන්නේ නැහැ, දත් මදින්නේ නැහැ, මූණක් අටක් සෝදන්නේ නැහැ. බිමට දාපු කෑම ටිකක් තමයි ගන්නෙ. කකුල් අත් දෙකයි කකුල් දෙකයි හතරම උපයෝගී කරගෙන තමයි ගමනක් යන්නේ. අන්න මේ වගේ සීලබ්බත පරාමාස වලට බැසගන්නේ මේ දිට්ඨිය කියන ඕග ස්වභාවය නිසා, දිට්ඨියේ තියෙන ඕග ස්වභාවය නිසා. දිට්ඨි ඕගයෙන් මිනිස්සු මේ සංසාරේ ගිලිලා ඉන්න නිසා, බැඳිලා තියෙන නිසා පින්වත්නි, ගසාගෙන යන නිසා. ඒ වගේම තමයි අවිජ්ජා ඕගය. අවිජ්ජාව කියලා කියන්නේ පින්වත්නි චෛතසිකයක් විදිහට ගන්නව නම් මෝහයනේ. සෑම අකුසලයකටම මේ මෝහය පොදු කාරණාවක්. සෑම අකුසල සිතක් එක්කම මේ මෝහය කියන චෛතසිකය යෙදෙනවා. ඒකනේ මෝහය අකුසල සාධාරණ චෛතසිකයක් විදිහට ඉගෙන ගන්නනේ. යම් කිසි හිතන්නකෝ ලෝභය ඇති වෙන තැනකදී උවත් මේ මෝහය තමයි එතනදී ප්‍රකට වෙලා තින්නේ. කියන්නේ ලෝභ සිතක් උපදිනවා නම් එතන මෝහය අනිවාර්යෙන් තියෙනවා. දේශ සිතක් ඇති වෙනවා නම් එතන මෝහය අනිවාර්යෙන්ම තියෙනවා. මොකද සත්වයකට තරහක් ඇති වෙන්නෙම යථා ස්වභාවය, අරමුණේ යථා ස්වභාවය දන්නේ නැති නිසා. නේ? සැබෑ ස්වභාවය දන්නවා නම් මම මෙතන මේ අවස්ථාවේදී මේ අරමුණත් එක්ක ගැටෙන්න ඕනේ නැහැ කියලා අවබෝධය තියෙන්න ඕනේ. ඒක දැනෙන්න ඕනේ. හැබැයි ඒ ස්වභාවය වහන්නේ මේ මෝහයෙන්. ඒකයි උදාහරණයක් විදිහට කියන්නේ මෝහය එහෙම නැත්නම් මේ අවිද්‍යාව කියලා කියන්නේ පාට කණ්ණාඩියක් වගේ. හිතන්නකො නිල් පාට කණ්ණාඩියක් දාගෙන වටපිට බැලුවොත් එහෙම අපිට මේ ලෝකේ බලන හැම දෙයක්ම පේන්නේ නිල් පාටට. කොළ පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් පේන්නේ කොළ පාටට. අන්න ඒ වගේ තමයි අවිද්‍යාව කියන මෝහයෙන් මුලා වෙච්ච සත්වයා මේ ලෝකේ දකින්නේම පින්වත්නි මුලාව මූලික කරගෙන. පැහැදිලිද? අන්න ඒ දේට තමයි, අන්න ඒ මුලා කරවන ස්වභාවයට තමයි අවිජ්ජා ඕග කියලා කියන්නේ පින්වත්නි. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම මේ අවිජ්ජා ඕගයෙන් සම්පූර්ණයෙන්ම ගොඩ එන්න පුළුවන් රහත් වුණාම. රහත් වෙන මොහොත දක්වා පින්වත්නි සත්‍යයා මේ අවිජ්ජා ඕගයෙන් පීඩා විඳිනවා. අවිද්‍යාවට ගිලිලා ඉන්නවා පින්වත්නි. එතකොට මේ පින්වතුන් යම්කිසි අවබෝධයක් ඇති කරගන්න නැති කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාෝග කියන්නේ මොනවද කියලා විශේෂයෙන්ම දැනගන්න පින්වත්නි. මේ ඕගය තමන් තුළ තියෙනවා කියලා අවබෝධ කරගන්න මුලින්, තමන් තුළ තියෙනවා කියලා දැනගන්න මුලින්, තමන්ට කාම සිතුවිල්ලක් එනකොට මේ එන්නේ කාම ඕගය, මේ තියෙන්නේ කාමයේ ඕග ලක්ෂණය නිසා තමයි මම මේ කාමයට ඇලිලා ඇලෙන්නේ කියලා අන්න කාමච්ඡන්දයක් ඇති වෙන වෙලාවට මේ කාමච්ඡන්දය කියලා දැනගන්න පුළුවන් තරමට ඒ දේවල් ඉගෙන ගන්න ප්‍රගුණ කරන්න පින්වත්නි. අන්න එතකොට තමයි මේ දේවල් ප්‍රහාණය කරන තැනකට එන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සංසාරේ ගහගෙන යනකොට, මේ සංසාරේ කියන සාගරේ ගහගෙන යනකොට, එහෙම නැත්නම් සංසාරේ කියන සැඩපාරේ ගහගෙන යනකොට මිනිස්සු එක එක දේවල් වල එල්ලෙනවා. හරියට ගඟකට වැටිලා ගහගෙන යන පුද්ගලයෙක් හම්බෙන තනකොළ ගහේ එල්ලෙනවා වගේ සංසාරයේ කියන ඕගේත් ගහගෙන යනකොට මිනිස්සු දරුවා කියන තනකොළ ගහේ එල්ලෙනවා. නේ? gedara කියන තනකොළ ගහේ කියන එල්ලෙනවා. සල්ලි, මිල මුදල්, යාන වාහන, ඉඩ කඩම් කියන මේ තනකොළ ගස්වල එල්ලෙනවා මිනිස්සු. හැබැයි පින්වත්නි මේ තනකොළ ගස්වල එල්ලුණාට මේ සැඩපහරෙන් බේරෙන්න බෑ. නේ? එල්ලෙනවා නම් එල්ලෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ අන්න එතන තමයි ඔබට මේ සැඩපහරෙන් එතර වෙන්න පුළුවන් තැන. මේ සැඩපහරෙන් ගොඩට එන්න පුළුවන්, ගැලවෙන්න පුළුවන් තැන පින්වත්නි. ඒ ශ්‍රී සද්ධර්මය මනාකොට සකස් කරගත්ත සිත. පැහැදිලි නේද පින්වත්නි? ඒක නිසා මේ සසර ඕගයෙන් එතර වෙන්න ඕනේ නම් සීලය පහුරක් කරගන්න. සීලය පහුරක් කරගන්න පින්වත්නි. ඒ වගේම වීර්ය, ශ්‍රද්ධාව හබල් කරගන්න. ප්‍රඥාව තමන්ගේ මාර්ගෝපදේශකයා කරගන්න. අන්න එතකොට මේ කියන ඕගයෙන් එතර වෙලා ඔබට නිර්වාණය කියන ෂේම භූමියට ළඟා වෙන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් පින්වත්නි බුදුවරු ලෝකේ ගංගානම් ගඟේ වැලි කැට ගානට පහළ වුණත් ඔබට සසරෙන් නම් මිදීමක් නම් ලැබෙන්නේ නැහැ. ඔය පින්වතුන් අහලා ඇති කේම කියන ගුණය නේ.
කේම කියලා කියන්නේ රහතන් වහන්සේලාට කියන නමක්. කේම කියලා කියන්නේ නිදහස් වූ නේ සදාකාලික සැපතක් ලැබෙන්නා වූ කියන අර්ථයෙන් නිදහස් වූ යහපත් වූ ස්ථානය කියන අර්ථයේ කේම කියලා කියන්නේ නේ. ඒ වගේම තමයි ඔය පින්වතුන් අහලා තියෙනනේ මහා මංගල සූත්‍රයේ තියෙනවා ගාථාවක් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. අශෝකං ශෝක කරන්නේ නැති විරජං රජස් නැති දූවිලි නැති කෙලෙස් දූවිල්ලෙන් තොර වූ කේම කියන ස්වභාවයේ මංගල කාරණාවක් නේ. ඒ රහතන් වහන්සේලා ස්පර්ශ කරන නිර්වාණ ශාන්තිය ඔබටත් ළඟා කරගත හැකි ඔබ ළඟා කරගත යුතු ඒ නිදහස් ස්ථානය ക്ഷേම භූමිය ඒක තමයි පින්වත්නි නිර්වාණය කියලා කියන්නේ. අන්න මේ ඕගෙන් ඈතර වෙන්න අන්න ඒ ඕගෙන් ඈතර වෙන පුද්ගලයාට තමයි කියන්නේ ඕග තින්න කියලා. තින්න තරණය කළ පුද්ගලයා ඕගේ තරණය කළ පුද්ගලයා ඕග තින්න පුද්ගලයා කේම කියන ക്ഷേම භූමියට පත් වුණු පුද්ගලයා. පැහැදිලි නේද පින්වත්නි? අන්න ඒක නිසා අද දවසේ මෙම ධර්ම දේශනාව තුළින් ඔබ යම්කිසි ප්‍රඥාවක් වීරයක් ඇති කරගත්තා නම් ඇති වුණා නම් ඔබට මේ ධර්මඥානයේම ප්‍රඥාවම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවන් වර්ධනය වෙලා මේ සංසාර සාගරයෙන් මේ සසර සැඩ පහරින් මේ කාමෝග භවෝග දිට්ඨෝග අවිජ්ජාෝග කියන ඕගයන්ගෙන් ඈතරව යෝගක්ෂේම සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තියෙන් නිවී සැනසීමටම මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒකාන්තයෙන් හේතු පාරමිතාවක් වේවා පිහිටක් පිළිසරණක් වේවා ඔබට මේ සඳහා නිර්වාණ දොරටුවම වේවා නිර්වාණයට මාර්ගයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. අපගේ ආචාර්ය උපද්‍යයන් වහන්සේලා ඇතුළු කොටගත් ලක්වාසී ලෝකවත්ති පිළිවෙත්සරු මහා සංඝ රත්නයත් උන්වහන්සේලා පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණයෙන් නෙවීමටම මෙම කුසල සම්භාර ධර්මයන් දොරටුවක් වේවා මාර්ගයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විහෙර විහාර ගම්දනව් වන සෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාත් උන්වහන්සේලා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා පුළුවන් තරම් කාලයක් මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනීවා කියලා ධර්ම දේශනාව අවසන් කිරීම සඳහා දෙවියන්ට පින් අනුමෝදනා කරමු පින්වත්නි. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං